අද දවස විශේෂ බිහිවැඩ චාරිකාවක් විදිහට නැත්නම් ශේෂ්ත්‍ර අධ්‍යයන චාරිකාවක් විදිහට මේ පළාතේ මේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියට අපි පැමිණියා. ඒ අවස්ථාවේදී මම ලබාගත් අත්දැකීම ආචාර්යවරයෙක් විදිහට ඉතාම වැදගත්. මොකද ඒ අය අපිව පිළිගත් ආකාරය, ඒ වගේම අපේ ශිෂ්‍යයන්ට ප්‍රායෝගිකව පල්ලියක් ඇතුලේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක්, දැනුමක් ලබා දුන්න ආකාරය, විශේෂයෙන්ම වර්තමානයේ ලංකාවේ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් තියෙන වැරදි අදහස්, මතවාද, ඒ වගේ මෙහි යථාර්ථය නියම අර්ථය කොයි විදියටද මේ එක එක සංකල්ප ක්‍රියාත්මක වෙන්නේ ආදී දේවල් පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීම ඉතාම වටිනා දෙයක්. ඇතරම ශරියා නීතිය සම්බන්ධව ගත්තහම අපි හිතන් ඉඳී අත කපනවා. ඒ වගේ කියන්නේ අමානුෂීය වද හිංසා තමයි අපි බෞද්ධ නිදි අපිට දීලා තිබුණ ආකල්ප සහ අපි සමාජය තුලින් දැකගත් ආකල්ප. හැබැයි මෙතන ඉගෙන ගත්තට පස්සේ අපි හිතනවා වත්මන් නීති ශ්‍රේෂ්ඨයට අමතරව එතනින් එහා ආගමික වශයෙන් සමාජයට සේවාවක් සිදු වෙනවා කියලා මේ ශරියා නීතියට. ඒක අනුව අපිට උදාහරණ කීපයක් අපිට පෙන්වනවා කාන්තාවකට සිදු වෙච්ච අකටතැබ්බ සහ විවිධ ආගම සංස්කෘතීන් එක්ක ඒ සමාජයට කොහොමද ශරියා නීතිය යොමු වෙන්නේ. ඒත් අමතරව මුස්ලිම් ආගමේ කාන්තාවක් කියන්නේ ඒගොල්ලන් හරි සීමිත පිරිසකට කොටු කරපු සමාජයක් විදිහට තමයි අපි දැන් හඳුනගෙන තිබුණේ. හැබැයි මේ කාන්තාව පිළිබඳව අපිට දැන් දක්වපු ප්‍රසන්ටේෂන් එක අනුව කාන්තාව පිළිබඳව අසීමාන්තික නිදහසක් සහ සමතන නිසිතන නොව සමතන දීලා තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබුණා. ඊට අමතරව කාන්තාවක් කිව්වහම මැනිකක් කිව්වා. ඇත්තටම කාන්තාවක් විදිහට මුස්ලිම් ආගම දකින්නේ දැක්ම පිළිබඳව අපිට පැහැදීමක් ඇති වුණා. පල්ලියකට ආවේ ෆස්ට් ටයිම්. අතරම මම හිතුවේ මේ වගේ ප්ලේස් එකක් කියලා. පිරිමෑට විතර එන්න පුළුවන්. එහෙම අදහසක් තමයි මගේ මුලින්ම තිබ්බේ. ඒක පල්ලියට ආවට පස්සේ වෙනස් වුණා. ඇත්තටම ඇරේන්ජ්මන්ට් එහෙම ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් හොඳට අපිව පිළිගත්තා. එනකොටම හිතුවා ගොඩක් හොඳ කට්ටියක් කියලා හිතුණා. මම හොස්ටල් ඉන්නේ. මගේ හොස්ටල් එකේ මුස්ලිම් යාළුවොත් ඉන්නවා. එයාලා අර ඇඳගෙන යන විදිහ එහෙම මට එන ප්‍රශ්නයක් තිබ්බා. එතකොට එයාලා අපහසුයෙන් සෝල් එක පටලවාගෙන යද්දී මම හිතුවේ ඒක නීතියක් කියලා. ඒක ඇත්තටම අර අපි සිංහලයි අපිට එහෙම නෑ. අපිට කැමති විදියට අඳින්න පුළුවන්. එතකොට අර අපිට ඒකනොත් ආදර්ශයක් ආවා. අපිත් පිළිවෙලට අඳගෙන ගියා නම් හොඳයි. ඒක අපේ සේෆ්ට් එකට ඇත්තටම ගොඩක් හොඳයි කියලා හිතුණා. ඇත්තටම ප්ලේ කරන විදිය එකපාරම අර මේ බිමට වඳිනවා. ඇත්තට මේ ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නෑ. ඊට පස්සේ තමයි දැනගත්තේ මේක යාඥාවක් කරන එක යාළගේ විදිය, යාළගේ සංස්කෘතිය එයාලා පෙන්නුම් කරන එකමුතුකම සහ ජීවනය. එතකොට අර දැන් ඔය FB එකේ ඔය සෝෂල් මීඩියා වල හැම නිතරම නිකන් අර මුස්ලිම් අය මෙහෙමයි අර නපුරුයි එයාලා එහෙමයි කියලානේ මේව කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඒව බලද්දී හිතනවානේ ඕනේ කෙනෙක්ට. ඒ වුණාට මෙතෙන්ට ඇවිල්ලා ඒව අධ්‍යයනය කරලා පස්සේ තමයි තේරුනේ නෑ එයාලගේ ඒ අර එකමුතුකම සහ ජීවනයේ සදාචාරය, කාන්තාවන්ට තියෙන ගෞරවත්වය, ඒ කියන්නේ ඒ හැමදේම ඒ කියන්නේ හොඳට ඉගෙන ගත්තා. ඇත්තටම ගොඩක් සතුටුයි. මම ඔයාලා එකමුතුයි සෑහෙන එකමුතුයි මම දැක්ක. එක්කෙනෙක් විස්තර කරද්දී එයාවත් හැම වෙලාවෙම එක්කෙනෙක් හිටියා. ඒක එකමුතුකම මම හිතන්නේ ඕනාවටත් වඩා පෙවුණා. ඒ ලෙක්චර් කියන්න ඕන දේවල් ලිමිට් කරලා ටයිම් එකට කිව්වට ඕනේ හැමදේම අපිට දුන්නා. අපි ඇත්තටම ඕගනයිස් කරලා තිබ්බා සුපර්. ඒකට 10 දෙන්න ඕනේ. ඔබගේ ප්‍රදේශයේ මෙවැනි වැඩසටහන් පැවැත්වීමට නම් ඔබ නිදා පදනම අමතන්න.